අද ඉතින් වැඩ ගොඩක් හිතේ තියාගෙන නැගිටලා දොර ඇරලා එළියට යනකොට ඉතින් බලන්නකෝ දැක්ක දේවල් තමයි මේ කජු ටික නම් කාලා දාලා තියෙන රිලව්. ඉතින් අද උදේ රිලව් ගොඩාක් හිටියා. ඉතින් ඒකත් බලාගෙන ඊට පස්සේ අද අපිට වැදගත් වැඩක් කරන්න යන්න තියෙනවා. මොකද දන්නවද අද අපේ චූටි බබාගේ කොණ්ඩේ කපන්න. ඉතින් ඒකට යන්නත් ඕන. ඉතින් පැංචා දැන් මේ කරන වැඩේ බලන්න. පුටුව උඩ නැගලා මේසේ තිබුණ සීනි මල්ල අරගෙන ඒක ඉරන්න තමයි මේ try කරන්නේ. ඉතින් දැන් එයා මේ වගේ හරි දඟ වැඩ ගොඩාක් කරනවා. ඉතින් එයා දිහාම බලාගෙන ඉන්න ඕන. ඉතින් අපි මේ දැන් ආව බබාගේ කොණ්ඩේ කපන්න. ඉතින් එයා දැන් කොණ්ඩේ ඇදිලා නිසා එයාම එයාගේ කොණ්ඩේ ඇදලා මෙන් කියලා පෙන්නනවා. මේ දෙවෙනි පාර තමයි සැලොන් එකෙන් කපන්නේ. නැත්තම් අපි ගෙදරින් තමයි කැපුවේ. අපේ මල්ලි එක සැරයක් කැපුවා. ඉතින් මං හිතුවා සැලොන් එකෙන් කලින් සැරේ කපද්දි ගොඩක් ඇඬුවා. ඉතින් මං හිතුවා අඬයි කියලා. ඒ වුණාට ඇඬුවේ නෑ එයා. අන්තිමට කීප විතරක් ඇඬුවා පොඩ්ඩක්. ඒත් ඉතින් අපි ලස්සනට කොණ්ඩේ කපාගෙන ඉවරයි. ඉතින් අපි ගිහින් එනකොට බඩු ටිකක් ගෙනාවා. එළවලුත් ගෙනාවා. ඉතින් දැන් මම හදන්නේ ඒ ටික අස් කරන්න. මම දැන් එළවලු ටික අස් කරගෙන තමයි හදන්නේ. ඉතින් දැන් මම මේසෙ අස් කරලා ඉවරයි. ඉතින් බලන්නකෝ කොහොමද ලස්සනයිද කියලා. ඉතින් ඒ අතරතුරේ තාත්තයි පුතයි මොකද කරන්නේ දන්නවද? පොලොස් කපනවා. ඉතින් බබා තාත්තට උදව් වෙන හැටි බලන්නකෝ. සුදු හාල් ටිකක් තියෙනවා. මම ඒ ටික පිරිසිදු කරලා බැද ගන්න යන්නේ. ඊට පස්සේ ඒක කුඩු කරලා තියාගෙන අපිට දවල්ට තේරුණ වෙලාවට ඒ වගේ වෙලාවට අග්ගලා හදලා කන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතුරු වෙච්ච බත් වලින් එහෙම වේලලා තියලා අග්ගලා හදලා කෑවා. ඉතින් මට ඒකට කැමති ආස හිතුණා. ඉතින් ඒක නිසා මම හාල් ටිකක් ඒ විදිහට බැදලා කුඩු කරලා තියාගන්න හදනවා. මේක ඉතින් ටිකක් බැදෙන්න වෙලා යනවා. මොකද වතුර ටික හිඳිලා වේලිලා බැදෙන්න ඕනනේ. දැන් අපි පොලොස් උයනවා.
තෙල් එක ලිපේ තියලා අබ උළුහල්ලෙම දාලා පොලොසකට මිරිස් 3-5 කහ ලුණු කරපිංචා ලුණු සුදු ලුණු මේ හැමදේම දාලා එකට මික්ස් කරලා මේ තෙල් එකට දාන්නමයි යන්නේ. ඊට පස්සේ අපි ඒකට වතුර දාලා තැම්බෙන්න තියාගන්නවා. දැන් හාල් ටිකත් හොඳට golden brown වෙන්න බැදිලා තියෙන්නේ මේ බලන්න. දැන් ඉතින් මේක ටිකක් රස්නේ නිවෙන්න තියලා grind කරගන්න තමයි හදන්නේ. ඉතින් මේක ටිකක් නිවෙන්න තියලා තමයි දාන්න ඕන. නැත්නම් grind වෙනකොටත් මේ ජායක රත් වෙනවා. ඉතින් ඒක නිසා නිවෙන්න ඇරලා මම මෙන්න මේ විදිහට ඔක්කොම හාල් ටික grind කරලා ගන්නවා. ඉතින් බබා මම එකපාරක් grind කරගෙන එනකොට අනිත් ටික බිමට හලලා එයා ඉතින් ඒකත් එක්ක සෙල්ලම් කරනවා මේ බලන්නකෝ. මම ඉතින් ඊළඟ ටික grind කරගෙන එනකම් එයා මේ විදිහට සෙල්ලම් කර කර හිටියා. ඉතින් මමත් ගොඩක් කැමතියි මේ වගේ දේවල් හදලා බබාට දෙන්න. ඒ වගේම අපිත් කැමරට ගන්න. ඉතින් ගොඩක් වෙලාවට දැන් වෙලාව හම්බ වෙන්නේ නැති නිසා ඒවා කරගන්න අමාරුයි. මම කලින් උඳු පිටි එකක් හදන වීඩියෝ එකක් දැම්මා. ඒ උඳු පිටි ටිකත් ඉවරයි. දැන් ඒ ටික ආයෙ හදන්න ඕනේ. ඊට පස්සෙත් මම දෙපාරක් හැදුවා. කොහොම හරි දැන් ඒ ටිකත් ඉවර වෙලා තියෙන්නේ. ආයෙත් ඒක හදන්න ඕන. ඉතින් උඳු කැඳ එකක් ඒ විදිහට හදලා බබාට දෙන එක කොච්චර ගුණයිද. ඉතින් බබත් කැමති වෙයි එහෙම කන්න. ඉතින් මේ ඊළඟ දවසේ අර පිටි එකෙන් අග්ගලා හදාගන්න තමයි හදන්නේ. ඉතින් මේ පිටි ටිකක් බෝල් එකට දාගන්නවා. ඉතින් මට ඔයාලට පෙන්වන්න බැරි වුණා මම අර මේ කලින් හදාගත්ත පිටි එක හොඳට නිවුණාට පස්සේ මේ වගේ බෝතලයකට දාලා තියාගත්තා. ඉතින් මම දැන් මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි තේ හැඳි දෙකකුත් මම එකතු කරගන්නවා. සීනි ටිකක් අඩුවෙන් තමයි දාන්නේ. මම ඊට පස්සේ මේකට හොඳට නටන උණු වතුර දාලා මේක තැම්බෙන්න වහලා තියෙනවා කලවම් කරන්න කලින්. දැන් ඊට පස්සේ මම මේක හැන්දකින් කලවම් කරගන්නවා. මොකද ගොඩක් රස්නේ. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා ඊට පස්සේ තමයි මම මේකෙන් චුටි චුටිවට අග්ගලා හදාගන්නේ. ඉතින් ඒ අතරේ බලන්නකො මේ අපේ පොඩ්ඩා මොකද කරන්නේ කියලා. ඉතින් චූටි මණිකත් මේ වෙලාවේ මේසේ උඩට නැගලා ඉතින් එයා වැටේ කියලා මම එයාවත් බිමින් අරගෙන තියලා තමයි දැන් මේ අග්ගලා ටික හදාගන්න හදන්නේ. ඉතින් දැන් මේ අග්ගලා ටික හදලා අපි රස බලන්න තමයි හදන්නේ. බබාටත් දීලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. thank you වීඩියෝ එක බලුවට.